ගාල්ල ප්‍රදේශයේ තියෙන ඒ ලස්සනම ඒ විදිහටම තියෙන්නේ. මේ ඔක්කොම මේ ගල් ජාතියෙන් හදලා තියෙන්නේ. මේ සෑහෙන පරණ බිල්ඩින් මේ ගස්සෙන් තමයි අපිට යන්න තියෙන්නේ. පෝට් එක ළඟට යන්න පාර තියෙන්නේ. තව එකක් තියෙනවා ඉන්න පෙන්නන්නම් මේ පරණ කතෝලික පල්ලියක් තියෙනවා සෑහෙන පරණ එකක්. ඒකේ තියෙනවා ස්පෙෂල් දෙයක් ඔර්ලෝසුවක් හදලා තියෙනවා හෙවණැල්ලෙන්. ඒක මම වෙනම පෙන්නන්නම්. මේ තියෙන්නේ හෙවණැල්ලෙන් හදපු ඔර්ලෝසුව. අපි ඉන්න හෝටල් එකේ ඉඳලා කිලෝමීටර් 1.5 විතර දුරින් තමයි මර්සින් පෝට් එක තියෙන්නේ. අපි පෝට් එකට ඇවිල්ලා ඉන්නේ. මේ පෝට් එකේ සාමාන්‍ය වෝකින් ට්‍රැක් තියෙනවා මිනිස්සුන්ට ඉඳගෙන ඉන්න බලන්න. ඒ වගේ දේවල් කරන්න හොඳ නිදහස් පරිසරයක් හදලා තියෙනවා පාක් එකක් විදියට. අපි පෙන්වන්න යන්නේ දැන් ඔයගලන්ට මර්සින් ඉන්ටර්නැෂනල් පෝට් එක.